2026 ජුනි මාසෙ වෙද්දී වාහනයක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කරුණක් තමයි මේ charging cycles කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ charging cycles ගැනයි. මේ වෙද්දී ඔයා පෙට්‍රල් හරි ඩීසල් හරි තියෙන කාර් එකක් ගන්න තීරණයක් කරන් තියෙනවා නම් මේ වෙලාවේ ඒ කියන්නේ ලොකු chance එකක් තියෙනවා ඔයා ඉලෙක්ට්‍රික් කාර් ගැන හොඳට අප්ඩේට් වෙලා නැහැ මේ වෙලාවේදී. ඉතින් මම කියන්නේ මේ හැමෝටම ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න කියලා නම් නෙමෙයි. මම මේ කියන්නේ අපේ ඔටෝමෝටිව් වර්ල්ඩ් එකේ මේ ඉලෙක්ට්‍රික් කාර් එක ලොකු පෙරලියක් මේ වෙද්දි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන අප්ඩේට් නැති නිසා සමහරලාට ඔයා හිතන්න පුළුවන් ඔයාට ගැලපෙන්නේ නම් මේ පෙට්‍රල් වාහනයක් හරි ඩීසල් වාහනයක් හරි තමයි. මට නම් ඉලෙක්ට්‍රික් වාහන හයිබ්‍රිඩ් වාහන ගැලපෙන්නේ නැහැ. මම පෙට්‍රල් හරි ඩීසල් හරි කාර් එකක් තමයි පදින්නේ කියන අදහසේ ඔයා ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට තමයි ගොඩක්ම වැදගත්. charging cycles කියන්නේ මේ ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන බැටරියක් කී වතාවක් charge කරන්න පුළුවන්ද සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මේ 0.0ක ඉඳලා 100% වෙනකල් කොච්චර ප්‍රමාණයක් එහෙම නැත්නම් කොච්චර වතාවක් මේක charge කරන්න discharge කරන්න පුළුවන්ද කියලා තමයි කියවෙන්නේ වාහනේ බැටරියේ health එක 70%කට වඩා අඩු වෙන්නේ නැතුව. ඔන්න ඕක තමයි ස්ටෑන්ඩඩ් එක. ඒ කියන්නේ සාමාන්‍ය වාහනයක charging cycle 1500ක් තියෙනවා කියලා කියන්නේ ඒ වාහනේ බැටරිය 0 ඉඳලා 100 වෙනකල් charge කරලා ආපහු 0 ඉඳලා 100 වෙනකල් charge කරලා ඔහොම කී වතාවක් 1500 වතාවක් charge කරද්දී නම් මේ බැටරියේ health එක එහෙම නැත්නම් ඒකේ තියෙන බැටරියේ තියෙන capacity එක 70%කට වඩා අඩු වෙන්නේ නැහැ කියන guarantee එක දෙන එක තමයි කරන්නේ මේ charging cycles වලින්. හැබැයි ඉතින් ඇත්තටම වාහනයක් කවදාකවත් 0 ඉඳලා 100ට charge වෙලා ආයෙ 100 ඉඳලා 0ටම discharge වෙලා ආපහු 100ටම charge වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් වාහනේ drive කරද්දී අපි 100ට 0ක් charge එක යනකල් drive කරන්න වෙන්නේ නැහැ කවදාකවත්. එහෙම කරන්නත් බෑ. එහෙම ගියොත් එහෙම වාහනේට ප්‍රශ්නත් ඇති වෙනවා. බොහෝ වෙලාවට වෙන්නේ අපි මේ 100ට 100ක් විතර charge කරපු බැටරිය අපි 70ක් වගේ වෙනකල් discharge වෙනකල් ගමනක් ගිහිල්ලා එනවා. ඉතින් ඊට පස්සේ ආපහු 70 ඉඳලා ආයෙ 100ට වෙනකල් තමයි charge කරන්නේ. ඉතින් එහෙම ගත්තොත් එහෙම ඇත්තටම 100%ක්ම discharge වෙලා නැහැ. එතනදී discharge වෙලා තියෙන්නේ 130යි. ආපහු charge වෙලා තියෙන්නේ 130යි. ඉතින් එහෙම ගත්තොත් එහෙම ඇත්තටම එතනදී අර full cycle එකම අර අපි කියනවා නම් බැටරියේ cycle එක 1500යි කියලා. ඒ 1500න් එකක් විදිහට ගණන් ගන්නේ නැහැ. අර 130ක් discharge වෙලා ආපහු 130ක් charge වෙන එක. එහෙම ගණන් ගන්නේ නැහැ. එහෙම එක සයිකල් එකක් ගණන් ගන්නේ නම් 130ක් charge වෙලා තවත් වතාවක ආයෙත් 130ක් විතර charge වෙලා එතකොට 160යි තවත් වතාවක 140ක් විතර discharge වෙලා ආපහු charge වුණොත් ඔන්න දැන් අපි සයිකල් එකක් සම්පූර්ණ කරා කියලා කියන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි charging cycles හැදෙන්නේ. එයි මේ charging cycles මෙච්චර වැදගත්. හේතුව තමයි අපේ වාහන තියෙනවා දැන් මාකට් එකේ ඉලෙක්ට්‍රික් වාහන වර්ග ගොඩක්. ගොඩක්ම අපේ ලංකාවට පරණම වාහනයක් තමයි මේ Nissan Leaf කියන වාහනේ. ඉතින් Nissan Leaf කියන වාහනේ නම් charging cycle 1500ක් විතර තමයි manufacturer recommend කරලා තිබ්බේ. ඒ කියන්නේ ඇත්තටම එයාලා තේරුම් අරන් තිබ්බා එයාලගේ බැටරි එක 1500 විතාවක් විතර full discharge charge cycles ටිකක් ගියාම බැටරියේ efficiency එක එහෙමත් නැත්නම් capacity එක 70%කට වඩා අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා. ඉතින් ඒක එහෙමම වෙනවම කියන්න බෑ. ඉතින් එයාලගේ calculations වලට එහෙම තමයි මාකට් එකට වාහන දාලා තිබ්බේ. ඉතින් අද වෙද්දිත් මේ Leaf වාහන තියෙනවා සමහර ලාවට 70%ට වඩා බැටරි health එක තියෙන. හැබැයි බොහෝ වෙලාවට මේ 2012 වගේ ආපු Nissan Leaf වගේ කාර් නම් මේ වෙද්දි ඒ වලට බැටරි repairs කිහිපයක්ම කරලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම charging cycles ගැන කතා කරන්න ගත්තාම මේ 2026 වෙද්දි දැන් අපිට ගන්න තියෙන වාහන ටිකක් තියෙනවා මේ BYD, Dongfeng, BAW ඔන්න ඔය වගේ වෙන වෙන බ්‍රෑන්ඩ්ස් වලින් ආපු ඉලෙක්ට්‍රික් වාහන ගොඩාක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ වාහනවල හුඟක් වෙලාට ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එක සාමාන්‍යයෙන් charging cycles අර Leaf බැටරිය නම් 1500ක් වගේනේ. මේ වගේ charging cycles 3000ක් විතර පුළුවන් කියලා තමයි මේ වගේ manufacturersලා අපිට කියලා තියෙන්නේ. ඉතින් එහෙම ගත්තාම මේ වෙද්දී charging cycles වැඩිම ප්‍රමාණයක් තියෙන බැටරි එක තමයි මේ Blade බැටරි එක සහ අනිකුත් lithium iron phosphate batteries. මේ වෙද්දී මාකට් එකේ වැඩිම charging cycle ප්‍රමාණයක් තියෙන වාහනයක් විදිහට ගන්න පුළුවන් බැටරි එකක් තමයි BYD ලගේ Blade බැටරි එක. හැබැයි අමතක කරන්න එපා බැටරි ටෙක්නොලොජි එක
තාමත් ඉතාමත් වේගයෙන් ඉම්ප්‍රූව් වෙවි තියෙන්නේ. ඉතින් මේ වෙද්දි ලංකාවේ දැන් ඔය ගන්න තියෙන වාහනවල brand new ගන්න තියෙන වාහනවල Blade 1 බැටරි එක තමයි හුඟක් වෙලාවට තියෙන්නේ. මම මේ කතා කරන්නේ 2026 ජූනි මාසේ. තාම ලංකාවට මම හිතන්නේ Blade 2 බැටරි එකෙන් වාහන ඇවිල්ලා නැහැ. ඉතින් Blade 2 බැටරි එක Blade 1 බැටරි එකට වඩා ගොඩාක් ඇඩ්වාන්ස්ඩ්. එනර්ජි ඩෙන්සිටි එක ගත්තොත් එහෙම Blade 1 බැටරි එකේ 145 kilowatt hours වගේ තමයි තිබුණේ per kilo energy density එක. හැබැයි මේ 2027 එන්න තියෙන වාහන වලට එන්නේ Blade 2 බැටරි එක. මේ Blade 2 බැටරි එකේ energy density එක වෙනවා 210ක් kilowatt hours per kilogram energy density එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ලොකු improvement එකක්. 60ක විතර ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා එනර්ජි ඩෙන්සිටි. ඒ කියන්නේ එහෙම ගත්තාම මේ Blade 2 බැටරි එක 2027 එන වාහනවල වලට තියෙන Blade 2 බැටරි එක ඔයාගේ වාහනේ රේන්ජ් එක ගොඩක් වැඩි. එතකොට අනිවාර්යෙන් මේ වෙද්දී වාහනවල 420 එහෙම නැත්නම් 500 කිලෝමීටර් යන්න පුළුවන් රේන්ජ් තියෙන වාහන තියෙනවා. එතකොට දැන් මේ Blade 2 බැටරි එක ආවොත් මේක සමහරලාට කිලෝමීටර් 600 ගානටත් වඩා වැඩි වෙන්න අපිට රේන්ජ් එක තියෙන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම ෆුල් චාර්ජ් එකකින් කිලෝමීටර් 200ක් යන්න පුළුවන් Nissan Leaf එකක් ගත්තොත් එහෙම ඒකේ charging cycles ප්‍රමාණය 1500යි කියලා ගත්තොත් ඒ කියන්නේ 100ක් charge කරොත් කිලෝමීටර් 200ක් drive කරන්න පුළුවන්නේ. එතකොට ඒ කිලෝමීටර් 200 ඒවා 1000 වතාවක් මේ charge discharge වුණොත් එහෙම කිලෝමීටර් 200 ඒවා 1000 වතාවක් යන්න පුළුවන් වාහනේට. එතකොට ඒ කියන්නේ ලක්ෂ 2ක් කිලෝමීටර් ලක්ෂ 2ක් යන්න පුළුවන් charging cycles 1000ක් යද්දි. එතකොට manufacturer කියලා තියෙනවා නම් charging cycles 1500ක් විතර යන කල්ම වාහනේ බැටරි එකේ ලොකු degradation එකක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බැටරියේ තියෙන capacity එකේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ 70ට වඩා කියලා කියනවා නම් 1500ක් යන කල්ම. එතකොට ලක්ෂ 3ක් දුවපු වාහනයකත් බැටරි එක 70ක් තමයි බැටරි එකේ capacity එක අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙම ගත්තොත් එහෙම අපිට ඉතින් ලක්ෂ 3ක් දුවා ගන්න නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මෙතනදී තේරුම් ගන්න ඕන දේ තමයි දැන් මාකට් එකේ තියෙන වාහන ගත්තොත් charging cycles අවමය 3000ක් විතර පුළුවන්. ඒ වගේම රේන්ජ් එකත් කිලෝමීටර් 400ක් පුළුවන්. එතකොට ඒ කියන්නේ රේන්ජ් එකත් කිලෝමීටර් 200 ඉඳලා 400 වෙනකල් වැඩි වෙලා තියෙනවා. එතකොට අනිවාර්යෙන්ම අර charging cycle 1500ක් ගියාම රේන්ජ් එක 200 තිබ්බ වාහනයක් නම් දැන් අපි ගණන් හදලා බලන්නේ ලක්ෂ 3ක් විතර තමයි අපිට ෆුල් යන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඔයාගේ වාහනේ රේන්ජ් එක කිලෝමීටර් 400ක් තියෙනවා නම් ඔයාට එතනම ලක්ෂ 6ක්ම යන්න පුළුවන්. හැබැයි තාමත් අපි පාවිච්චි කරලා තියෙන්නේ charging cycles 1500ක් විතරයි. එතකොට charging cycle 1500 නැතුව charging cycles 3000ක් යනකම් manufacturer කියනවා නම් බැටරි එහෙම quality එක අඩු වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ වාහනේ 1.2 million kilometers යනකල් මේ වාහනේ බැටරියේ capacity එක අඩු වෙන්නේ නැහැ කියන එකයි. ඉතින් මේ ගැන ඔයා හිතලා බැලුවොත් එහෙම තේරෙනවා ඇති මේ පෙට්‍රල් එන්ජිමක් අපි දන්නවා සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 4ක් යද්දී ඔයගේ ඔයිල් ලීක්ස්ුයි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික ඇවිල්ලා අන්ඩර් කම්ප්‍රෙෂන් උත් ගිහිල්ලා ඔයිලුත් පිච්චෙන්න ඇවිල්ලා ප්‍රශ්න ගොඩක් එනවා. ඉතින් ඒ මුකුත් නැතුව කිලෝමීටර් ලක්ෂ 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දුවන්න පුළුවන් බැටරියක් තියෙන ඉලෙක්ට්‍රික් වාහනයක් මේ වෙලාවේ මාකට් එකේ තියෙනවා කියන්නේ ඒක ලොකු දියුණුවක්. ඉතින් ඒ හින්දා ඔයා මේ ගැන හොඳට හිතලා බලන්න. ඉතින් මම තව වීඩියෝ එකක් කරා මේ ගොඩක්ම ප්‍රසිද්ධ බැටරි එකක් තමයි Blade බැටරි. ඉතින් මේ Blade බැටරි ගැන මම වීඩියෝ එකක් කරා ඒ Blade බැටරියේ තියෙන ප්‍රශ්නයක් පෙන්නලා දීලා. ඉතින් මම ඒකෙදී කතා කරේ ඇත්තටම ඒකේ තියෙන ඇත්ත කාරණාවක් අනිත් වාහනවල වගේ නෙමෙයි. මේ බැටරි එක කෑලි වලට ගලවන්න බෑ. ඉතින් එක වරදක් මිසක් ඒ නිසා මම Blade බැටරි එක ගන්න එපා කියලා කතා කරේ නැහැ. මේ වෙලාවේ මාකට් එකේ ගන්න පුළුවන් හොඳම බැටරි එකක් තමයි Blade බැටරි එක. ඉතින් එතකොට ඔයාගේ කාර් එකක් ගන්නවා නම් ඔයා Blade බැටරියක් තියෙන කාර් එකක් අවුරුදු 10ක් යනකල් කිසිම ප්‍රශ්නයක් නොවෙන්න chance එකක් තියෙනවා. ඉතින් මම ඒ වීඩියෝ එකේ කතා කරේ මේ අවුරුදු 10කටත් පස්සේ warranty එකත් ඉවර වෙලා අන්න එහෙම තියෙන වෙලාවක used වාහනයක් ගන්න ඉන්න කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් ගැන කලින්ම දැනුවත් කරා මිසක් BYD එක්කලා මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකත් මම මේ වෙලාවේ මතක් කරේ මොකද මම කමෙන්ට් සෙක්ෂන් එකේ සමහර අය
දීලා තිබ්බ කමෙන්ට්ස් දැක්කම මට හිතුණා මේ අයට පණවිඩය හරියට ගියේ නැද්ද කියලා. බොහෝ chance එකක් තියෙනවා ඒගොල්ලන්ගේ මුළු වීඩියෝ එකම බැලුවේ නැහැ කියලාත් මට හිතෙනවා. ඒකට කමන්නේ මං ඔයාලගේ කමෙන්ට්ස් වලට හරි කැමති. බෑඩ් කමෙන්ට්ස්, ගුඩ් කමෙන්ට්ස් හැම එකක්ම පිළිගන්නවා. මේ වගේ තවත් දැනුම ගොඩක් අරගෙන මං ඔයාලට තවත් වීඩියෝ එකක් ලබන සතිය අරන් එන්නම්. එතකල් සුබ දවසක්.